ලංකාවේ වෙලාව 6:05 විනාඩි 30යි. මම ඉන්නේ කොළඹ පිටකොටුවේ 6:30ට. මෙන්න මේ වෙලාවට තමයි golden light එක කියලා කියන්නේ. දැන් මගේ මූණට පසුබිමට වැටලා තියෙන golden light එක හරිම soft light එකක්, හරිම මෘදු ආලෝකයක්. ඉතින් මම වටේට කරගෙනකොට පේනවා ඉතින් මගේ මූණ සහ පසුබිම ඉතාමත් ලස්සනට සෞම්‍යව පේනවා මේ golden light එකත් එක්ක. ඉතින් අපි අනිත් පැත්තට බලමු මොන වගේ frames ද මෙතන තියෙන්නේ කියලා. මෙහෙම බැලුවොත් අපිට දැන් අපි දවල් වෙලාවක ගත්තොත් මේ අහස ගොඩක් ඕවර් එක්ස්පෝස් වෙනවා. ඒ වගේම මේ බිල්ඩින්ග්ස් වල තියෙන මේ ගානට අපිට පේන්නේ නැහැ. මොකද සූර්යයා ඇවිල්ලා harsh light එකක් වැටලා ඒකත් එක්ක. නමුත් මේ golden light එක හරි ලස්සනට පේනවා. විශේෂයෙන්ම අහස ඈතින් පේන්නේ නෙළුම් කුළුණ. ඉතින් ඒ වගේම මේ අහස බැලුවොත් අහසත් හරිම චමත්කාරයි ලස්සනයි. හැබැයි මම අහසට ගන්නකොට එක්ස්පෝස් එක අහකට යනවා. අහසට යනවා. දැන් මේ තියෙන්නේ 6:00ට කොළඹ සිටි එක. ඉතින් මේ වෙලාවට අර තව පොඩ්ඩක් ගියා නම් ලයිට් එහෙම දාලා ටිකක් ලස්සනට එනවා. අර අපි ඡායාරූපයක් ගන්නකොට වීඩියෝ එකක් ගන්නකොට මේ ආලෝක තත්ත්වය කියන එක හරිම දෙක. දැන් මේ බස් එකේ උනත් ලයිට් එක කියන එක පේනවා. ඔක අපි දවල් ගත්තොත් නැහැ. ඇත්තටම තව පැය 15ක් වගේ තව පාරක් පුරා නම් මීට වඩා ගොඩක් ලස්සන වෙනවා. දැන් මේ පැත්තේ අහස බැලුවොත් ගොඩක් සුදු පාටයි. නමුත් අපි අනිත් පැත්තට යනකොට ඊට බහින පැත්තට යනකොට ඒ සුදු පැත්ත නැතුව ගිහිල්ලා තිනවා. මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ වැදගත්ම දේ ආලෝකයේ තියෙන ලක්ෂණ. ඒ කියන්නේ මෘදු ආලෝකයක් තියෙන්නේ. මෘදු ආලෝකයක් තියෙන්නේ. ඉතින් මෘදු කියන්නේ soft ආලෝකයක්. ඉර වැහැලා ගිහිල්ලා වලාකුළු අස්සෙන් එන ආලෝකයක් එක්ක. එතකොට අර දැන් මේ ෆ්‍රේම් එකේ පේනවා අපි ෂොප් ඇතුලේ ලයිට් වැටලා තියෙන හැටි හරිම ලස්සනයි. ඉතින් මම හිතන්නේ ඔයාලට යම් ප්‍රමාණයක් අවබෝධ වෙන්න ඇති මේ golden light එක කොහොමද ලස්සන කියන එක. මේක live video එකක් කොළඹ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳලා. දැන් බලන්න මගේ මූණ ආලෝකවත් වෙලා තියෙන හැටි. ඒ වගේම දැන් මේ පසුබිමත් එක්ක දවල් වෙලාවක මේක ගත්තොත් අර සූර්යාලෝකයේ කෙලින්ම වැටෙනකොට අපි කියන එක direct light එකක්, harsh light එකක්. ඒ light එකේ contrast ගතිය වැඩි. හැබැයි මේ වෙලාවේ වෙලා තියෙන අර ඉර බැහැලා ගිහිල්ලා ලොකු soft box එකක් වශයෙන් ක්‍රියා කරනවා. ඉතින් මම කිසිම ආටිෆිෂල් ලයිට් එකක් නැතුව මේ තියෙන සන්ලයිට් එකෙන් තමයි කරන්නේ. විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයා ලංකාවේ මොන ගමක හිටියත් මොන නගරයක හිටියත් ලෝකේ මොන නගරයක හිටියත් ලෝකේ මොන රටක හිටියත් ඔයාලට හැකියාව දෙනවා ෆොටෝස් ඇකඩමියට සම්බන්ධ වෙලා ඡායාරූපකරණය ඉගෙන ගන්න. ෆොටෝග්‍රැෆි කියන වචනේ හැදලා තියෙන ආලෝකය මගින් ලිවීම ඇඳීම. ෆොටෝ කියන්නේ ග්‍රීක භාෂාවෙන් ආලෝකය, ග්‍රැෆොස් කියන්නේ ඇඳීම. ඒ නිසා ආලෝකය කියන එක ඡායාරූපකරණයේදී සුවිශාල මෙහෙවරක් කරනවා. ඉතින් ගතානුගතික සම්ප්‍රදායෙන් බැහැරව ඔයා ඉන්න තැන ඉඳලා ඡායාරූපකරණය හදාරන්න පුළුවන්. විශේෂයෙන් අපි පෝස්ටකට සහභාගී වෙන සියලුම සිසුන්ගේ ඡායාරූප ගැන මම කතා කරනවා. නිතරම ඡායාරූප ගැනීම පිළිබඳ උනන්දු ඇති කියලා ටිප් දෙනවා. ලලිත අබේසුන්දර ෆොටෝස්ටා ඇකඩමිය ලංකාවේ කොළඹ ඉඳලා සජීවීව ඔයගොල්ලොත් එක්ක කතා කරලා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කමෙන්ට් සෙක්ෂන් එක පොඩ්ඩක් බලන්න ගිහිල්ලා. ඔන්න ෆිනිෂ් වෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඉන්න.